කොච්චරනම් භාග්‍යවන්ත කෙනෙක්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. තිරිසන් අපායතර කොච්චරනම් ජීවීන් ජීවත් වෙ සංසාරේ පින් කරගත්ත කෙනෙක්. නිසා නමෝ බුද්ධාය. ඔබ සමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජීවිතය කොච්චරනම් ආශිර්වාද වලින් පිරුණු එකක්ද? ඔබ දන්නවද ඔබේ ජීවිතයේ තියෙන වටිනාකම? ඔබ කිසිම වෙලාවක ඔබේ ජීවිතය පිළිබඳව කනගාටු වෙන්න, පසුතැවෙන්න අවශ්‍ය නැහැ. ඔබට ලද දෙයින් ඔබ සතුටු වෙන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කරේ සන්තුට්ටි පරමං ධන. සතුට තමයි උතුම්ම ධනය බවට පත් වෙන්නේ. එහෙනම් ඔබ සතුටින් තමන්ගේ ජීවිතය ගත කරන්නේ කොහොමද? ලද දෙයින් සතුටු වෙන්න අපි උත්සාහයක් වෙන්න ඕනේ. සමහරු තමන්ගේ ජීවිතයේ දුකට වේදනාවට පත් වෙන්නේ තමන්ට නැති දේවල් ගැන කල්පනා කරලා. තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නේ සතුටු වෙන්නේ නැහැ. ඔබ මිනිසෙක් විදිහට මේ මොහොත තුල ඔබ කොච්චරනම් භාග්‍යවන්ත කෙනෙක්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබ මේ ධර්ම කාරණාවට ශ්‍රවණය යොමු කරනවා නම් මේ රූපරාම ඔබේ ඉදිරියේ දිස්වෙනවා නම් ඔබ සියලු මිනිසුන් අතරේ භාග්‍යවන්ත පුද්ගලයෙක්. ඔබ දුර්ලභ පුද්ගලයෙක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මේ ලෝකයේ තියෙන දුර්ලභ වෙච්ච කාරණා 4ක් පිළිබඳව. දුර්ලභංච මනස් බුද්ධ පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පත්තේ සද්ධම්මෝ පරම දුර්ලභෝ. මේ ලෝකයේ තුල මිනිසෙක් විදිහට පහළ වීම දුර්ලභයි. ඒ වගේම බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වීම දුර්ලභයි. බුදු කෙනෙක් දේශනා කර සී සද්ධර්මයන් අසෝක කරන ලැබීම දුර්ලභයි. මේ දුර්ලභයි කියන කාරණා කීපෙම ඔබේ ජීවිතවලට සමීප වෙලා තියෙනවා. යහපත් මනුස්ස ජීවිතයක් ඔබට උරුම වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන නොවුනත් උන්වහන්සේගේ බුදු සසුන අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම ධර්මය අපිට මුණ ගැහුණා. ඒතර මෙන්න මේ කියන කාරණා ටික ඔබට සමීප වෙලා තියෙනවා. ඒතර මේ කියන කාරණා දුර්ලභ වෙන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය දුර්ලභයි කියන කාරණාව ඔබට තේරුම් ගන්න පුළුවන්. මිනිස්සෙක්ගේ ජීවිතයක් දුර්ලභයි කියන කාරණාව කෙනෙකුට සමහර වෙලාවට අවබෝධ කරගන්න හරි අපහසුයි. ඒ කුමක් නිසාද? මේ ලෝකයේ තුල තියෙන යම් යම් දේවල් අපි දුර්ලභයි කියලා කියන්නේ ඒවා හිතින් ප්‍රමාණය අනුව. එතකොට මිනිස්සෙක්ගේ ජීවිතය දුර්ලභ වෙන්නේ කොහොමද? මේ ලෝකේ පුරාම ජන සංඛ්‍යාව විදිහට ගත්තන් පස්සේ මිනිස්සු ජීවත් වෙන කෝටි 800කට වැඩි. බිලියන 8ක් මොන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. ඒතර එක්තරා මිනිස් දින ලෝකයේ තුල කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කොහොමද මේ මිනිස්සුන්ගේ ජීවිත දුර්ලභ වෙන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කර විගසත් ආනන්ද හාමුදුරුවෝ මේ කාරණා ප්‍රශ්නයට බඳුන් කරා. උන්වහන්සේගෙන් විචාරුවා මේ කාරණාව පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේ කොහොමද මිනිස්සෙගේ ජීවිතයක් දුර්ලභ වෙන්නේ? ඒතර උන්වහන්සේ මේ කාරණාව උපමාවකින් පැහැදිලි කරලා දෙන ආනන්ද හාමුදුරුවන්ට. මහ පොළොවෙන් පස් පිටක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ විමසනවා ආනන්දය මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය අඩුද වැඩිද මහ පොළොවත් එක්ක සසඳලා බැලුවෙන් පස්සේ ආනන්ද හාමුදුරුවෝ දෙන භාග්‍යවතුන් වහන්සේ ඊටාම අල්පයි. ඔබ වහන්සේගේ අතේ තියෙන පස් ප්‍රමාණය ඊටාම අල්පයි. ඊට වැඩිය මහා පස් ප්‍රමාණයක් මේ මහ පොළොව තුල තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැවත ආනන්ද හාමුදුරන්ට මතක් කරනවා අන්‍යාකාර ආනන්දය මනුස්ස ලෝකයේ තුල මිනිස් විදිහට පහළ වෙන සත්ත්ව කොට්ටාසයන් සංඛ්‍යාව ඉතාම අල්පයි. මේ නියපෙන්ට ගත්ත මේ අතර ගත්ත පස් පිට වගේ මේ සංසාර ගමන තුල මේ මහ පොළොවේ පස් වගේ සත්වයන් දුකට වේදනාවට පත් වෙලා සසරේ සැරිසරනවා. ආනන්ද හාමුදුරන්ට මේ කාරණා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා.
අන්න ඔබටත් මේ කාරණාව හොඳින් අවබෝධ කරගන්න පුළුවන් මේ ලෝකයේ දෙස බැලුවෙන් පස්සේ අවබෝධයෙන් යුක්තව සම්මා දිට්ඨියෙන්. මේ මනුස්ස ලෝකයේ තුල කෝටි 800ක් මිනිස්සු ජීවත් වෙනවා. ඒක ඊටාම දුර්ලභ ස්වභාවයක්. ඊටාම පුංචි ස්වභාවයක් මේ තුන් ලෝකයේම ඉන්න ජීවීන් එක ගත්තන් පස්සේ. ඔබ බලන්න මේ සතර අපාය දිහා. සතර අපාය එකක් තමයි තිරිසන් අපාය. තිරිසන් අපාය මේ ලෝකේ බලා ගන්න පුළුවන්. තිරිසන් අපාය තුළ කොච්චරනම් ජීවීන් ජීවත් වෙනවද? මේ මහ පොළොව මතු පිට තුල අපිට පේන ජීවීන් අලියැත්තු, සිංහයෝ, කොටිවලස්සෝ, ওই පේන්න ඉන්න සත්තු ටික ඉන්නවනේ. ඔය සත්තු ටික පුරා භූමියක ඉඳලා මේ සීල සත්ත්ව කොට්ටාස ටික ගණන් කරලා නිමක් කරන්න පුළුවන් මේ මහ පොළොව තුල ඉන්න සත්ත්ව සංඛ්‍යා ටික. මේ මතු පිට ඉන්න ටික ගණන් කරලා නිමක් කරන්න පුළුවන් කමක් නැහැ පුරා භූමියක ඉඳලා සීල සත්තු. ඊළඟට මේ සාගරය තුල කොච්චරනම් ජීවීන් ඉන්නවද? නේ අදට ඇහැට දැකපු නැති ජීවීන් මේ සාගර පතුල තුල ජීවත් වෙනවා. සාගරය තුලත් මහා විශාල සත් කොට්ටාස ජීවත් වෙනවා. ඊළඟට මේ මහ පොළොව අභ්‍යන්තරය තුල මහ පොළොවේ මේ පස තුල නේ පස අභ්‍යන්තරේ කොච්චරනම් ජීවීන් ජීවත් වෙනවද? ඔබ දන්න ගැඩබිල්ල දැකලා තියෙන්නේ නේ? ගැඩබිල්ල වලට වැඩිය තවත් මහා ඕනතරම් සත්ත්ව කොට්ටාස මේ මහ පොළොවේ ඉන්න පුළුවන්. අන්න එතකොට මහ පොළොව මතු පිටත් මහ පොළොව අභ්‍යන්තරයේ සාගරය තුලත් මහා සත්ත්ව කොට්ටාස ජීවත් වෙන තිරිසන් ලෝකේ. ඒ තිරිසන් ලෝකේ ජීවත් වෙන සත්තු කොච්චරනම් දුකසේද ඔවුන්ගේ ජීවිත ගත කරන්නේ. ඔවුන්ගේ ජීවිත හැම මොහොතක් තුළම බිහිංසකෙන් ජීවත් වෙන. ඒ කුමක් නිසාද? තවත් මොහොතක තවත් සත්වයේ ගොදුරක් බවට ඔවුන්පත් වෙනවා. එනිසා තිරිසන් ලෝකයේ තුල ඔවුන්ගේ ජීවිත හැම මොහොතක් තුළම බිහිතිගෙනින් යුක්තව ජීවත් වෙනවා. තිරිසන් ලෝකයේ එකක්. තවත් සත්වයේ විසින් ආහාරය බවට පත් කරගන්න. ගොදුරු බවට පත් කරගන්න. දුක් සහගත ලෝකය. සත්ත්ව ලෝකේ, තිරිසන් ලෝකේ. අන්න ඔබ තිරිසන් ලෝකෙ නෙමේ ජීවත් වෙන්නේ මනුස්ස ලෝකෙ. ඔබ හිතන්න ඔබ තිරිසන් සත්වයෙක් විදිහට මේ ලෝකෙට පහළ වුණා නම් කොච්චරනම් දුක් වේදනාවලට ඔබට මුහුණ පාන්න සිද්ධ වනවාද කියන කාරණා. ඊළඟට බලන්න මනුස්ස ලෝකයේ දිහා. මනුස්ස ලෝකයේ තුල මිනිස්සු විදිහට මේ ලෝකයට පහළ වෙන මිනිස්සු අතරේ අතපය හතර වාරු නැති, ඇස් දෙක පේන්නේ නැති, කන් දෙක ඇහෙන්නේ නැති, නුවණ බුද්ධිය දුර්වල වෙච්ච, කුසට ආහාරයක් ගන්න බැරි, හිසට සෙවණක් නැති, ගතන වස්ත්‍රයක් නැති, බොහෝ දුක් පීඩාවලට ලක්වෙච්ච මිනිස්සු මේ ලෝකේ පුරාම ජීවත් වෙනවා. අන්න බලන්න ඔබට ඒක පුරුමුණාද? නෑ. ඔබ තිරිසන් ලෝකෙත් නෙමෙයි ජීවත් වෙන්නේ. ඔබ මනුස්ස ලෝකයේ තුල ජීවත් වෙන්නේ. මනුස්ස ලෝකයේ තුලත් ඔබ අංග සම්පූර්ණ මිනිස්සෙක් විදිහට ජීවත් වෙනවා. අතපය හතර වාරු තියෙනවා. ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, නුවණ බුද්ධිය හොඳින් තියෙනවා. හිසට සෙවණක් තියෙනවා, ගතට වස්ත්‍රයක් තියෙනවා, කුසට ආහාරයක් තියෙනවා. අන්න බලන්න ඔබේ ජීවිතේ කොච්චරනම් ආශිර්වාද වලින් පිරුණු එකක්ද? කොච්චරනම් පින්වත් එකක්ද? ඔබට අවබෝධ කරගන්න පුළුවන් අවට ලෝකයේ දෙස බලනකොට. ඔබ හිතන්න ඔබට අතපය හතර වාරු නැතුව ඔබ ඉපදුනා නම්, ඇස් දෙක පේන්නේ නැතුව ඉපදුනා නම්, කන් දෙක ඇහෙන්නේ නැතුව කුසට ආහාරයක් ගන්න බැරි ඉපදුනා නම් ඔබ කොච්චරනම් පීඩාවට වේදනාවට පත් වෙනවද? අද වර්තමාන ලෝකයේ තුල නොයෙක් ආකාරයේ මහා දරුණු රෝගාබාධ තියෙන කෝටි ගණන් වේදම් කරලා ඒව සනීප කරනවා. මේ සමහර වෙලාවට මේ මුදල් හොයාගන්න බැරි වුණොත් ජීවිතය බේර ගන්න පුළුවන් කමක් නැහැ. මරණයටපත් වෙනවා. අන්න ඔබ හිතන්න ඔබට එවැනි මහා රෝගාබාධ වලටපත් වෙන්න සිද්ධ වුණේ නැහැ. ඔබට නිරෝගී ජීවිතයක් උරුම වුණා. අන්න බලන්න ඔබේ ජීවිතේ කොච්චරනම් ආශිර්වාද වලින් පිරුණු එකක්ද කියලා. මනුස්ස ලෝකයේ තුල අංග සම්පූර්ණ ජීවිත ළඟා කරගත් සංසාර ගමන තුල සබවත් ජීවිතයකට මුල පිරුවා. මනසෙක් විදිහට ලැබුණු දුර්ලභ අවස්ථාවෙන් ඔබ කොතෙක් ප්‍රයෝජන ගන්නවාද කියන කාරණා මතයි මේ සංසාර ගමන මොන තැනකට ගමන් කරනවාද කියන එක තීරණය වෙන්නේ. එනිසා ලැබු උතුම් දුර්ලභ මනස ජීවිතේ. දුර්ලභ කියන කාරණාව අපට දැන් අවබෝධ වෙනවා ඇති කියලා මම හිතනවා. ඔබේ ජීවිතය අවට සමාජයත් එක්ක ගලපලා බලන්න. මගේ ජීවිතය අර වගේ පුද්ගලයෙක් බවට පත් වුණා නම් දැන් ඔබ ඕනතරම් මිනිස්සු දැකලා තියෙන සමාජයේ තුල දුක් විඳින මිනිස්සු ඒ පාර තොටේ ඉන්නවා කුසට ආහාරයක් නැහැ ගතට වස්ත්‍රයක් නැහැ හිසට සෙවණක් නැහැ නොඑක ආකාරයේ දරුණු රෝගාබාධන ගොදුරු වෙලා
මහාභාරත. ඔබ හිතන්න එවැනි මිනිස්සෙක් දැකපු වෙලාවක අනේ මගේ ජීවිතේ මේ වගේ වුණා නම් මං කොච්චරනම් දුකට වේදනාවටපත් වෙනවද? පීඩාවටපත් වෙනවද? සමාජය තුළ. ඔබට වුණේ නැත්තම් ඒ කුමක් නිසාද? ඔබ සංසාරේ කරගත් ප්‍රමාණ කුසල් නිසා, පින් නිසා. දේශනාව තුළ මතක් කරලා තියෙනවද? පුබ්බේච ගත පුඤ්ඤතා පෙර කරගත්තා වූ පින් ඇති බව කෙනෙක්ගේ ජීවිතයක් අර්ථවත් වෙන්න ලස්සන වෙන ප්‍රියමනාප වෙන්න හේතු වෙන කාරණාවක් විදිහට පෙර සංසාරේ කරගත්තා පින් ඇති බව හේතු වෙන නිසා ඔබේ ජීවිතය අද සමාජය තුල ලස්සනට ගෙවෙනවා නම් ඔබ හිතන්න ඔබ සංසාරේ පින් කරගත්ත කෙනෙක් නිසා ඒ කරගත්ත පින් තව තවත් නැවත නැවතත් ඔබේ ජීවිතයට ගලපා ගන්න සීලවන්ත ගුණවාන ජීවිතයක් බවට පත් කරගෙන තමන්ගේ මෙලොව ජීවිතය අර්ථවත් එකක් බවට පත් කරගන්න ලද දෙයින් සතුටු වෙන්න. ඔබට නැති දේවල් පිළිබඳව දුක් වෙන කනගාටු වෙන්න යන්න එපා. ඔබට ලැබුණ දේ තුලින් ඔබ ගුණාත්මක දේවල් තමන්ගේ ජීවිතේ නැවත නැවත ගලපා ගන්න උත්සාහවත් වෙන්න. ඒ උත්සාහය තුළ ඔබට සැනසීම තියෙනවා. උත්හාන වීර්යයෙන් යුතුව කටයුතු කරන්න. උත්සාහවන්ත බව කෙනෙකුගේ ජීවිතේ සැනසීමට හේතු වෙන විශේෂ කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා මම හිතන ඔබට ඔබේ ජීවිතේ කොච්චරනම් ආශිර්වාද වලින් පිරුණු එකක්ද කියලා ඔබට හොඳටම අවබෝධ වුණා කියන කාරණා. ඒ නිසා ඔබේ ජීවිතය ආශිර්වාද වලින් පිරුණු එකක්. ඒ පිරුණු ආශිර්වාද වලින් ඔබේ ජීවිත තව තවත් ලස්සන කරගන්න, අර්ථවත් කරගන්න හැම මොහොතක් තුළම උත්සාහවත් වෙන්න, පින්දහම් ගමනේ ජීවිතේ ගලප ගන්න හැම මොහොතක් තුළම සිතට එන අකුසල් ප්‍රහීන කරන්න. ඔබේ සිත පරිස්සම් කරගන්න සිතට එන අකුසල් වලින්. නිසා සම්මා දිට්ඨියෙන් සම්මා සතියෙන් ඔබේ ජීවිතය අර්ථවත් භාවයට පත් කරගන්න. මේ දහම් කාරණා ඔබේ ජීවිතයට ගලපා ගන්න. ඔබ සමග තෙරුවන් සරණ ප්‍රාර්ථනා